welcome to the new diaries. ඉතින් අද මම හදන්නේ පාන් පිසා. අපි බලමුද පාන් පිසා හදන්නේ කොහොමද කියලා. සොසේජස් කපලා තියෙනවා. කැරට්, මාළු මිරිස්, ලුණු, නයි මිරිස් කරලා පාන් තියෙනවා. ඔරිගානෝ වරන් තියෙනවා, කැල්බීස් වරන් තියෙනවා. ඊට අමතරව මම ගෙදරට දාගත්ත මොසරෙල්ලා චීස් එක තියෙනවා. මුලින්ම අපි පාන් පිසා එකට ඕන ටොපින් එක හදාගමු. අපි පෑන් එකට පොඩි තෙල් ටිකක් එකතු කරගමු. අපි මුලින්ම සොසේජස් ටික ඇඩ් කරගමු. මේකට සීසන් සෝස් එකක් ඇඩ් කරගන්න. දැන් අපි මේකටම කැරට් ටිකක් ඇඩ් කරගන්න. දැන් අපි ලුණු ටිකයි මේ මාළු මිරිස් ලුණු පොඩි ඒ ටික ඔක්කොම ඇඩ් කරගමු. දැන් අපි මේකට කැලරි ටිකකුත් ඇඩ් කරගන්නවා. දැන් ලුණු ටිකකුත් ඇඩ් කරගන්නවා. මම ඔරිගානෝ ටිකක් ඇඩ් කරගන්නවා. දැන් අපි යන්නේ සෝස් එක හදාගන්න. ඉතින් අපි මයොනයිස් ගමු. ඊට පස්සේ සෝස් එක මම සෝස් පැකට් එකක් තියනවා. ඒ ටික මම ඇඩ් කරගන්නවා. දැන් තක්කාලි සෝස් එකයි මයොනයිස් දාගත්තා. ඒකටම අපි දාගමු ඔරිගානෝ ටිකකුත්. තමයි දැන් සෝස් එක. සෝස් එක විදිහට කාගෙන අපි ටොපින් එක ඇඩ් කරගන්නවා මේ විදිහට. දැන් මම ගෙදර හදාගත්ත මොසරෙල්ලා චීස් එකක් තමයි ඇඩ් කරගන්නේ. හරි අපි දැම්මා. දැන් අපි බලමු. අරකේ ටයිම් එක යන නිසා මම ටෝස්ටර් එකක් දාන්න හිතුවා. ටෝස්ටර් එක රසයි. හැබැයි ටෝස්ටර් එකට තව පාන් එකක් අනිත් පැත්තට දාන්න ඕනේ. අනේ දැන් ඉතින් අපි මේකේ සෝස් ගාගෙන මේකේ උඩින් තියමු. තියලා දැන් මම ටෝස්ටර් එක හත් වෙන දාලා තියෙන්නේ. අපි ටෝස්ටර් එකට දාමු දැන්. දැන් ටෝස්ටර් එක දිහා මේක කීස් එකේ පාන්න මේක නිකන් ලොකු වැඩි. ටෝස්ටර් එකට දාන්න. මේ තියෙන පෑන් එකේ මේව කරපු يعني පුච්චපු එක. මේ ටෝස්ටර් මේ පුච්චපු දෙක තියෙන්නේ. ටෝස්ට් කරපු දෙක. අනිත් ඒවා නම් මේ කාලි වල රස පිටම තමයි මේ කංචි රස තියෙනවානේ. මේ කාලේට එනවානේ. මේ කංචිත් එක තමයි මේක රසෙත් එක තමයි රස. ඒ නිසා ඉතින් හප්පු ගමන් කාලි ඉවරයි. එන්නන විදිහක් නැහැ. මේක පට්ට රසයි. පැකල බලන්න.